ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ආශිලොක් YouTube නාලිකාවට. මුලින්ම කියන්නම් ඉතින් අපිව subscribe කරලා තියාගන්න අපේ නාලිකාව. ඉතින් අපි මේ අද යන්නේ කොහෙද කියලා බලමු. ඔන්න හබරන පහු කරනවා. හබරන පහු කරලා අපි යන්නේ රීටිගල. රීටිගල මහසොන්දේ වලට ගියේ. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකකට තමයි එදා ගියේ. ඔන්න බලන්නකෝ ඉතින් මම ප්‍රෝග්‍රෑම් එක කරන අතරතුරත් ඔන්න ඔයාලට පෙන්නන්නම් මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක කරේ. ඊට පස්සේ ඒක ඉවර කරලා යනවා ඇත්තා බැඳියව කියන සුන්දර ගම්මානට. ඉතින් බලන්න කොච්චර ලස්සන පරිසරයක්ද කියලා. මම හරි මාසයි මේ පරිසරය විඳින්න. ඉතින් ඒ විඳින පරිසරේ ඕගලන්ටත් ඒක සතුටක් වෙයි කියලා හිතලා මම මේ විදිහට වීඩියෝ එකෙන් අරගෙන ආවා. ලස්සනයි නේද? කොළ පාට ගස් කුඹරයය. ඉතින් ඊට පස්සේ ඔන්න අපි ඇත්තා බැඳියව ගම්මානට ආවා. අපි වෙනුවෙම වෙල් මාළුවක් ඉදෙනවා. වෙල් මාළු නෙමෙයි සෝරි අනේ මට වැරදුනා වැව් මාළු හොඳේ. අර වෙල දෙක ගමන් වෙල් මාළු කියුණා. ඉතින් මේ වැව් මාළු බලන්නකෝ ඒක ලස්සනට පාටට ඉදෙනවා. ඊට පස්සේ ඉතින් හරිම බඩගින්නේ තමයි ගියේ. බත් ටිකක් බෙදාගෙන කෑවා. කාලා ඉවරලා ඉතින් දන්නවනේ. පේර ගස්, ජාම්බු ගස්, රාබුටාන් ගස් නේද? ඔය අපිට පෙන්වන්න බෑ. ඊට පස්සේ ගියා පොඩ්ඩක් පේර කඩන්න. ඉතින් බලන්නකෝ මේ බඩ ඉරුඟු වගා කරලා තියෙනවා. පේර ගස් විතර නෙමෙයි තවත් ගස් ජාති තිබුණා. චුට්ටක් පැටලෙනවා ළමයි පොඩ්ඩක් උගුර බැරන්ඩි වෙලා. බලන්නකො ඉතින් සත්තුත් කාලා අපිට විතරක් අයිති දේවල් නෙමෙයි මේවා. සත්තුන්ටත් අයිති මේ ගහකොළ පළතුරු හැම දෙයක්ම. ඉතින් ඒගොල්ලන්ට ටිකක් තියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔක්කොම ගස් හිඳින්න එපා ළමයිනේ. මොකද අපි දන්නවා මන් දන්නවා ඔය ළමයිට ඉතින් ගහක් අහුනොත් එහෙමනේ. ඒවා නරක විදියට හිඳලා දාන්න එපා. සත්තුන්ට තියන්න. ඉතින් අපි එයාලට තියලා ටිකක් තමයි කඩාගත්තේ. ඒ කඩන ගමන්මත් කෑවා. සේදුවෙත් නෑ. දැන් කියයි බඩජහරිකම කියලා. නෑ. මෙතන පිරිසිදුයි. වැහලක් තිබුණේ. ඒ නිසා මේවා හොඳට හේදිලා තියෙන්නේ. ඉතින් පේර ටිකක් අපි මේ විදිහට කඩාගත්තා. බලන්නකෝ ඉතින් අපේ පැත්තේ නම් මේවා තිබුණොත් එහෙම නේද? ගහක් තියෙන එකක් නෑ. පුළුවන් නම් ගහත් ගලවගෙන යයි. අපිට ඉතින් මෙහෙම වගා කරන ලොකු ඉඩකුත් නෑනේ. ඒක නිසා ඉතින් කොහේ හරි මෙහෙම දෙයක් දැක්කම ඇත්තටම ආසයි. ඉතින් ගමේ ගිය වෙලාවක තමයි මේ විදිහට මේ දේවල් ගහෙම්ම කඩාගෙන කාලා ෆ්‍රෙෂ් විදිහට නේ නැවුම්ම ඒ පළතුරු කන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවා බෙහෙත් ගහලා මුකුත් නැහැනේ. ඒවා ඇත්තටම මේ කියන්නේ ෆ්‍රෙෂ් අලුත්. ඒ නිසා බොහොම හම්බෙන් තමයි ඉතින් ඒ වගේ දෙයක් අපිට කන්න හම්බ වෙන්නේ. ගස් ලැබුත් තියෙනවා ඒවා නම් නාටු වෙලා ගිහිල්ලා හැබැයි නේද? ඊට පස්සේ මේ තියෙන දෙහි. දැන් දෙහි අපි මෙහෙනම් ඉතින් සල්ලි වලටනේ ගන්නෙ. ගොඩාක් දෙහි තිබුණේ නැහැ ගහේ. තාම ගැට. ඒ නිසා ඉතින් අපි ඒවා කැඩුවේ නැහැ. එහෙමම තිබ්බා. ඊට පස්සේ මේ බලන්න පෙර ටික කඩන් ආවට පස්සේ ඔන්න කඩන්න කවුරුවත් නැහැ. කාන්න නම් කට්ටිය ඉන්න පොරකක. හේනව නේද? ඊට පස්සේ අපි ගී ගස් නාන්න. ඔන්න බලන්න නාන්න හැටි අනේ මට පීනන්න බෑ. අනේ ඉතින් පීනන්න පුරුදු වෙච්ච නැති එකේ රඟේ පේනවනේ. ඔහොම තමයි නෑ. ඊට පස්සේ අපි මේ යන්නේ ගිරිහඬු සෑය වඳින්න. ඉතින් ගිරිහඬු සෑය මං පළවෙනි සැරේට තමයි වැන්දේ. මේක ගැන කියනවා නම් තපස්සු බල්ලුක විලඳුන් දෙදෙන හදපු සෑයක් තමයි ලෝකෙම්ම පළවෙනි සෑය. ඒ කියන්නේ ලෝකෙම්ම ප්‍රථමයෙන්ම ඉදි කරපු සෑය තමයි ගිරිහඬු සෑය කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති වටපිටාවත් හරිම ලස්සනයි. කුරුල්ලොන්ගේ ශබ්ද විතරයි. මාරම නිස්කලංක පරිසරයක්. ඉතින් මේ විදිහට කැලයක් වගේ පඩිපෙළ තියෙනවා මේ ගල් අතරින්. ඒක යනකොට ඇත්තටම මේ හරිම අත්දැකීමක් මේකත් එක්කලා අර සිරිපාදේ වගේ නේ පොඩ්ඩක් ඔයගන්ට පේනවා ඇති. ඒ යනකොට ඉතින් තව පඩිපෙළකුත් තියෙනවා මේක දිගේ ගිහිල්ලා නගින්න. මේක ඇතුලේ දැන් යනකොට තනින් තන තියෙනවා අපිට බලන්න දේවල් පොකුණ තියෙනවා. එතකොට රහතන් වහන්සේලා භාවනා කරපු තැන් කියලා ඒ තැන් තියෙනවා. ඕගලන්ටත් මෙතනට යනකොට මේ මගින් බෝඩ් ගහලා තියෙනවා. ඒතකොට ඒ තැන් වලට ගිහිල්ලා ඕගලන්ටත් ඒවා බලන්න පුළුවන්. ඕගොල්ලෝ ගිරිහඬ සෑයේ වැඳලා නැත්නම් අනිවාර්යයෙන්ම වඳින්න යන මමත් දැන් මෙච්චර කාලයකට පස්සේ මේ පළවෙනි වතාවට තමයි ගිරිහඬ සෑයේ වඳින්න ගියේ. ඉතින් ඇත්තටම නිස්කලංක පරිසරයක් විඳින්න ඕනේ කියලා චුට්ටක් අපි ගියා වගේම මට හිතුණා මෙතන පොඩක් භාවනා කරන්න හොඳම පරිසරයක්. කිසිම ශබ්දයක් වද්දයක් නැහැ. හරිම නිස්කලංකයි. හිත නිවෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් මම ප්‍රයෝජනෙ අරගත්තා. මම භාවනා කළා. මගේ හිත ටිකක් සංසුන් කරගත්තා. ඒත් එක්කම ඊට පස්සේ බලන්න දැන් මේ තියෙන පරිසරය. ඉතින් දැන් මේ පරිසරයත් මම අන්නොහම ටිකක් වෙලා අපි මෙතන ටිකක් වෙලාව ගත්තා. මොකද මේ පරිසරය විඳින්න ඒ දේවල් බලන්න අපි මෙතන ගොඩක් වෙලාව ගත්තා. මෙතන අපි ටිකක් වෙලා මේ හැම දෙයක්ම අධ්‍යයනය කරලා බලලා
ඔයාලත් මෙතනට ආවොත් ටිකක් වෙලා මෙහෙම පරිසරයේ විඳින්න. ඊට පස්සේ ඉතින් දැන් මේ බාරහාරත් මිනිස්සු ගෙට ගහලා තියෙනවා මෙතනට ඇවිල්ලා. ඒ දේවලුත් කරනවා. ඔයාලත් අනිවාර්යෙන් මෙතනට ආවොත් හොඳට වැඳ පුදාගෙන භාවනා කරන්න. හරිම නිස්කලංකයි හිත සංසුන් වෙනවා. මෙතනට ආවට පස්සේ. ඉතින් දැන් ඔන්න බලන්නකෝ. මෙතන ගිරිහඬු සෑය ළඟ කොහොඹ ගහක් තියෙනවා. දැන් මේක කාලා බලන්නලු මට මේකේ කොහොඹ කොළ තිත්ත නැහැලෝ කාලා බලමු. ඒක ඇත්තක්. හරි පුදුමයි. මේ බලන්න. මේ ගහේ තියෙන කොහොඹත් කොහොඹ එත්තක්. මම දැන් මේකේ කොළයක් තමයි කෑවේ. ඇත්තටම තිත්ත නැහැ. ඒක ඇත්තක් සත්‍යයක්. ගිරිහඬු සෑය ළඟ තියෙන මේ කොහොඹ ගහේ ඔයගොල්ලෝ පේනවා කොහොඹ ගහ පේනවනේ. අනේ මෙන්න මේ කොහොඹ ගහේ ඉතින් මම දැන් මේ කොහොඹ කොළේ කෑ මම අයිපරක උගන්ට කාලා පෙන්නන්න. තිත්ත නැහැ. තිත්ත නැහැ. ඇත්ත ඒක. හරි පුදුමයි. කාන්තලේ වැව අපි දැන් ඉන්නේ එතන බලන්නකෝ කාන්තලේ වැව හැන්දෑවට ඉර බැහැගෙන යනකොට මොන තරම් ලස්සනද කියලා. ඇත්තටම හරිම සුන්දරයි. කාන්තලේ වැවයින් ඇවිල්ලා ඉතින් ලස්සනට ඉර බැහැගෙන යන ඒ සුන්දර දර්ශනය දැකලා උනාද ආශිලොග් එකෙන් සම්ගන්න හදාන. ඉතින් අද ආශිලොග් එක මෙතන ඉවර වෙනවා. මේ වගේ ලස්සනක් බලන්න ආශිලොග් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟට ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එන්න. ඔයාලා හැමෝටම bye. Take care.